ප්‍රදේශවාසී සියලු දෙනාටම සුබ උදෑසනක්. මේ ඔබ හමුවේ ගමන් කරන්නේ අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ සැබෑ ජයශ්‍රී මහා බෝධි ශාඛාව බටපොත ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය වෙත වැඩමවීමේ මහා පෙරහැරයි. මෙම පෙරහැර සංවිධානය කරනු ලබන්නේ බටපොත ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අත්තනයාලේ චන්දරතන ස්වාමින් වහන්සේගේ පූර්ණ අනුශාසනා පරිදි විහාරස්ථ සතර පේරුවේ දායක දායිකාවන් විසින් බටපොත ශ්‍රී සුදර්ශනාරාමය ශතක දෙකකට අධික ඉතිහාසයක් සහිත තලංගම ප්‍රදේශයේ පැරණිතම බෞද්ධ සිද්ධස්ථානයයි. ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලාට පොහොය විනය කර්ම සිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය සීමා මාලකයක් පිහිටා තිබුණු ප්‍රධානතම විහාරස්ථානය බටපොත ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයයි. විහාරස්ථානයේ එම ඓතිහාසික වටිනාකම නිසාම රජයේ අති විශේෂ ගැසට් පත්‍ර දෙකකින් විශේෂ පූජා භූමියක් බවට ප්‍රකාශ කොට තිබේ. අප විහාරස්ථානයේ අවුරුදු 200කට අධික කාලයක් වැඩ සිටි ලක්ෂ සංඛ්‍යාත උවැසියන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ විශාල බෝධි වෘක්ෂය අනියත බව පසක් කරමින් යම්කිසි රෝගයක් හේතුවෙන් අපවත් වූ බව ඔබ අප සියලු දෙනා දන්නෙමු. විහාරස්ථානයේ වන්දනාමාන කිරීම සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ හා ජයශ්‍රී මහා බෝධි බාරකාර මණ්ඩලයෙන් කරනු ලැබූ ඉල්ලීම අනුව පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව අප විහාරස්ථානය වෙත පූජා කළ අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ සැබෑ ශාඛාව ඔබ ඉදිරිපිට ගමන් කරනු ලබන මෙම පෙරහැරේදී ඔබට වන්දනා කළ හැකියි. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය උදෙසා සෙවණදුන් දඹදිව් තලයේ ජයශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාවෙන් ලබා ගන්නා ලද මෙම ජයශ්‍රී මහා බෝධි ශාඛාවට බටපොත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී ඔබ සියලු දෙනාටම වන්දනාමාන කොට ආශිර්වාද ලබා ගත හැකිය. අද දින පෙරබරු 10:12ට යෙදෙන සුබ මුහුර්තයෙන් මෙම පෙරහැරේ වඩමවනු ලබන ජයශ්‍රී මහා බෝධි ශාඛාව බටපොත ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාර භූමියේ රෝපණය කිරීමට නියමිතය. ඒ සඳහා කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් සංඝ සභාවේ ලේකකාධිකාරී ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් වන්දනාමාන කොට ආශිර්වාද ලබා ගැනීම සඳහා බටපොත ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය වෙත ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ ශාඛාව පූජා කිරීමට කටයුතු කළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ට හා ජයශ්‍රී මහා බෝධි බාරකාර මණ්ඩලයේ සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ටත් බෝධි ශාඛාව වඩමවා ගැනීම සඳහා
දායකත්වය හා සහයෝගය දැක්වූ සියලුම දෙනාට බටපොත ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අත්තනයාලේ චන්දරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේත් දායක දායිකාවන්ගේ පුණ්‍යානුමෝදනාපූර්වක ස්තුතිය හිමි විය යුතුය. පෙරහැර නරඹන ප්‍රදේශවාසී ඔබ අප සියලු දෙනාටම පරම්පරා කිහිපයකට වරක් පමණක් සහභාගී වීමට හා දායක වීමට ලැබෙන මෙම උතුම් පින්කම් මාලාව හා එක්වීමට ගෞරවනීය ආරාධනා. බුදුන් වහන්සේ හා සමානව ලෝක බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වන ගෞරවනීය වෘක්ෂයක් ලෙස උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ හැඳින්විය හැකියි. ලෝකයේ ඉපැරණිතම ඓතිහාසිකම පූජනීයම වෘක්ෂය වශයෙන් සැලකෙන මේ ජයශ්‍රී මහ බෝධිය සිදුහත් තවුසානන්ට බුද්ධත්වයේ ලබා ගැනීමේදී සෙවන දුන් බුද්ධගයාවේ වැඩ සිටි ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවකි. බුද්ධගයාවේ එම උතුම් ශ්‍රී මහ බෝධිය අද දකින්නට නොලැබෙන අතර සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ලක්දිවට වැඩම වූ එහි දක්ෂිණ ශාඛාව ලෙසින් අදටත් අනුරාධපුරයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ විරාජමානව වැඩ හිඳි. උතුම් ජයශ්‍රී මහ බෝධිය ලංකාවට වැඩම වන ලද්දේ දේවානම්පිය තිස්ස රජතුමාගේ රාජ්‍ය කාලය තුල රජතුමා විසින් ඉන්දියාවේ අශෝක අධිරාජයාගෙන් කළ කාරුණික ඉල්ලීමකට අනුවය. එහිදී අශෝක අධිරාජයා බුද්ධගයාවේ ඇසතු බෝරුකේ දක්ෂිණ ශාඛාවේ රේඛා සලකුණු කොට රත් සිරියල් ගැල්වීමෙන් පසු මුල් ඇදී ගිය බවත් එකල්හි එය රැගෙන පාත්‍රයක සිටුවා බප්මස පුර 15වක දිනයේදී ලක්දිවට වැඩමවන ලද බවත් මහා වංශයේ සඳහන් වේ. තාම්‍ර ලිප්තියෙන් නැවුනැගුණු සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස දඹකොල්ල පටුනට සැපමින එතනින් තිවක්ක බමුණුගම හරහා අනුරාධපුරයට පැමිණ තිබේ. ඉන්පසු රාජ්‍ය ගෞරව සහිතව දේවානම්පියතිස්ස රජතුමා මහමෙවුනාවේ රාජද්වාරයේ බෝධිය රෝපණය කොට තිබේ. සමන්ත පාසාදිකාවේ සඳහන් පරිදි පෙර බුදුවරයන්ගේ බෝධි ශාඛාද රෝපණය කොට තිබී ඇත්තේ එම ස්ථානයේමය. ශ්‍රීමා බෝධීන් වහන්සේ අනුරාධපුර නගරයේ ප්‍රධාන නගරයට නැත්නම් පැරණි නගරයට දකුණු දිශාවෙන් තමයි නිර්මාණය වෙලා නැත්නම් ස්ථානගත වෙලා තිබෙන්නේ. අපි දන්න ලෝකයේ තිබෙන වාර්තාගත පැරණිම ශාඛය තමයි ශ්‍රීමා බෝධීන් වහන්සේ. ශ්‍රීමා බෝධීන් වහන්සේ ලංකාවට රැගෙන එන්නේ
අදින් වසර 2300කට පෙර මිහිඳු මහරහතන් වහන්සේගේ සහෝදරිය වෙච්ච සංඝමිත්තා තෙරණිය විසින් ඇය විසින් අශෝක රජතුමාගේ අනුග්‍රහය ලැබමින් ලංකාවේ උතුරුකරයේ තිබෙන ජම්බකෝල පట్టණයට පළමුවෙන් වැඩම කරගෙන එන ශ්‍රී මහා බෝධීන් වහන්සේ එතෙන් සිට මහා පෙරහරින් රට අභ්‍යන්තරයෙන් අනුරාධපුරයේ දක්වා වැඩම කර බව වංශ කතාවල සඳහන් වෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර නගරයේ ප්‍රධාන නගරයට නැත්නම් පැරණි නගරයට දකුණු දිශාවෙන් තමයි නිර්මාණය වෙලා නැත්නම් ස්ථානගත වෙලා තිබෙන්නේ. අපි දන්න ලෝකයේ තිබෙන වාර්තාගත පැරණිම ශාකය තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට රැගෙන එන්නේ අදින් වසර 2300කට පෙර මිහිඳු මහරහතන් වහන්සේගේ සහෝදරිය වෙච්ච සංඝමිත්තා තෙරණිය විසින්. ඇය විසින් අශෝක රජතුමාගේ අනුග්‍රහය ලැබමින් ලංකාවේ උතුරුකරයේ තිබෙන ජම්බකෝල පట్టණයට පළමුවෙන් වැඩම කරගෙන එන ශ්‍රී මහා බෝධීන් වහන්සේ එතෙන් සිට මහා පෙරහරින් රට අභ්‍යන්තරයෙන් අනුරාධපුරයේ දක්වා වැඩම කර බව වංශ කතාවල සඳහන් වෙනවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආගමනය තමයි පළමු වෙනිම
ලංකාවේ මහා පෙරහැරක් මහා පූජාවක් පවත්වමින් සාමාන්‍ය ජනතාවට බුදුදහමේ පණිවිඩය නිකුත් කරපු අවස්ථාව හැටියට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආගමන අවස්ථාව අපිට හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. වන්දනීය අටමස්ථානයෙන් පූජනීයතම ස්ථානය වන පරම පූජනීය උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිය දේවානම්පියතිස්ස රජු දවසේ සංඝමිත්තා තෙරණිය විසින් ලංකාවට වැඩමවාගෙන ඒමේ පෙරහැර ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉන්දියාවේ සාංචි ස්තූපයේ දොරටුවේ කැටයමක දකින්නට ලැබීමත් ශ්‍රී මහා බෝධි වංශ කතාවේ සුවිශේෂී අවස්ථා ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අද තිබෙන උසට වඩා බිම්මට්ටමක මුලින් රෝපණය කර ඇතත් ක්‍රමයෙන් බැමි බැඳීම් ආදී හේතු නිසා අද තිබෙන උස්බිමක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අදටත් ගෞරවනීයව අනුරාධපුරයේ වැඩ සිටින ජයශ්‍රී මහා බෝධින් වහන්සේ පොළොව මට්ටමින් උස්ව පිහිටි වේදිකා 3කින් සමන්විත මළුවක ඉහළම තලයේ වැඩ හිඳි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ආකාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒවාසිකෝ පනයිකෝ අච්චත්තං වේදිකං භෝ විඤ්ඤෝහි සච්ච වජ්ජේන පාතු සංරතනත්‍රයං ඒතේන සච්ච වජ්ජේන පාතු සංරතනත්‍රයං ඒතේන සච්ච වජ්ජේන පාතු සංරතනත්‍රයං මහා කරුණිකෝ නාථෝ ඊතාය සබ්බපාණිනං පූරෙත්වා පාරමී සබ්බාපත්තෝ සම්බෝධි මුත්තමං.
පෙරාදෙණියේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අග්‍රමහා පඬිත අවසරයි කොටපිටියේ ශ්‍රී රාහුල අනුනායක හාමුදුරන් අනුනායක මහා ස්වාමීන් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම මේ උතුම් කටයුතු සඳහා සම්බන්ධ වෙන බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රීස් තේනාධිරණතුමා බෞද්ධ කටයුතු කොමසාරිස් RMP රත්නායක මැතිතුමා ප්‍රධාන අපේ සතර පේරුවේ දායක වින්නතුනි අපේ විහාරස්ථානයේට මහා ශක්තියක් ලබා දුන්නු මේ ගමේ හැම දිනාටම පිහිට වුණු අපේ බෝධීන්ද්‍ර මහරජා අපවත් වෙලා අපි කරන්ට පුළුවන් දායකයන් එක්ක එකතු වෙලා බෝධීන් වහන්සේ රැක ගන්න කෙනෙකු සීල්පද සිද්ධ කළත් සීල අනිත්‍යතාවයේ පසක් කරමින් බෝධීන් වහන්සේ අපවත් වුණා. ඒ වෙලාවේ අපේ දායකයන් එකතු වෙලා විශේෂයෙන් මට මුලින් ඉඳලම මේ සදා බෝධීන් වහන්සේ අපවත් වෙන බව දැනගත්ත දවසේ ඉඳලාම මේ මොහොත දක්වාම අපිට සෙවණැල්ලක් වගේ අපේ දායකයන් හැම දිනම මහා සත්‍යයක් වුණා විශේෂයෙන් මතක් කරන්න ඕන මායියා කුනේ බරල්ල විජේපීඨ අධිපති ශ්‍රීලාල් විජයරත්න මහත්මයා ප්‍රධාන දායකයන් තරුණ පිරිස එකතු වෙන මේ මහා උත්සවයේ සංවිධානය කළා. මේ ස්ථානයේ මේ කටයුතු සංවිධානය කිරීමේදී අපේ මහා සත්‍යයක් වුණු දායකයන් හැමදෙනාම තමන්ගේම කටයුත්තක් වගේ මේ සඳහා උදව්පකාර කරමින් මේ සඳහා සම්බන්ධ වුණා. අපි ආරාධනා කළා මේ පුංචි උත්සවයේ සඳහා වැඩම කරන ලෙස කොට්ටේ ශ්‍රී කල්යාණ සාමග්ග මහා ධර්ම සමා සංඝ සභාවේ ශ්‍රීමත් මහානායක රුක්මනේ ධර්ම විද්‍යාලෝක විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති අග්ගමහා සද්ධාම්ම ජෝතික ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය දර්ශන ශෝරේ අවසරයි ආචාර්ය ඉන්දපාන ධම්මාලංකාර උතුම් මහානායක මාහිමිපාණන් වහන්සේට උන්වහන්සේ ඊයේ වෙනකම්ම වැඩම කරනවා කියලා අපිට මතක් කළා. උන්වහන්සේ රෝගී තත්ත්වයට පත් වීම නිසා උන්වහන්සේට වැඩම කරන්න අපහසු බව දන්වා සිටියා. ඊට ඒ සියලු අඩුවන් සම්පූර්ණ කරමින් කොට්ටේ ශ්‍රී කල්යාණ සාමග්ග ධර්ම සංඝ සභාවේ ශ්‍රීමත් අනුනායක තල්පිටිය වාද්‍ය ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරාධිපති පෙරාදෙණියේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අග්‍රමහා පඬිත අවසරයි කොටපිටියේ ශ්‍රී රාහුල අනුනායක මාහිමිපාණන් වහන්සේ කොට්ටේ ශ්‍රී කල්යාණ මහා සංඝ සභාව වෙනුවෙන් මේ විහාරස්ථානයේ වැඩම කළා. ඔබ වහන්සේ පාද නමස්කාරයෙන් යුක්තව පිළිගන්නවා. මතක් කරන්න ඕන උන්වහන්සේ මම මේ විහාරයේ අවුරුදු 25ක් වෙනවා මේ වසරට. අවුරුදු 23ක්ම මම විහාරාධිපති තනතුරු හෙව්වේ නැහැ. ඒ වෙලාවේ අපේ අනුනායක මාහිමිපාණන් වහන්සේ අපට කතා කරලා ඔබ වහන්සේ මෙච්චර කල් මේ විහාරේ වැඩ හිටියා. ඒ නිසා අපි සංඝ සභාවෙන් ඔබ වහන්සේට මේ විහාරය පවරනවා කියලා සංඝ සභාවේ අනුමැතිය අනුව උන්වහන්සේ අපට විහාරාධිපති දෝලේ පැවරුවා. ඒ උතුම් බෝධිරාජානන් වහන්සේට මාගේ සිත, කය, වචනය යන තුන්දරින්ම මම නමස්කාර කරමි. මම නමස්කාර කරමි. මම නමස්කාර කරමි කියලා සාදු කියන්නේ හැමදෙනාම අප විසින් තැන්පත් කළ මල් පහන් සුවඳ ප්‍රමුඛ කොට ඇති සියලුම පූජාවන් ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ උදෙසා ඊටම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුක්තව අද පටන් පූජා කරමි. පූජා කරනවා. පූජා වේවා. පූජා වේවා කියලා සාදු කියන්නේ හැමදාම සාධන කරා. දැන් මේ පුද පූජාන් ආරම්භ වෙච්ච අවස්ථාවේ
සියලු දෙනාම එකතු වෙලා ගාථාවක් කියලා අපි වන්දනා කරමු උතුම් බෝධීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර අනුශාසනා පරිදි අප විසින් කීප දෙනෙකුගේ අනුග්‍රහයෙන් දායකත්වයෙන් සහ සම්බන්ධීකරණයෙන් අනුරාධපුර අතමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නායක මාහිමිපාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා අපේ පන්සලට මේ වගේ ව්‍යසනයක් වෙලා තියෙනවා අපට ජයශ්‍රීමා බෝධියේ සැබෑ අංකුරයක් ලබා දෙන ලෙස සමහර විහාරස්ථානවල අවුරුදු 5-10 ඉල්ලලා කාලය ගෙවිලා ගියත් එහෙම ලබා ගන්නට බැරි වෙච්ච අවස්ථාවක අපට පුළුවන් වුණා දින 12ක් වගේ කෙටි කාලයක් ඇතුළත අපේ සම්බන්ධීකරණයෙන් ඒ හිතවතුන්ගේ මාර්ගයෙන් වන්දනාමාන කිරීම පිණිස සියලුම පුදු පූජා පැවැත්වීමෙන් අනතුරුව ජයශ්‍රීමා බෝධියේ එතන තිබිච්ච අංකුර තුලින් ප්‍රධානම අංකුරේ වඩම්මා ගන්නට එම නිසා මා ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා ඒ වගේම විශේෂ ස්තුතිය පුද කරනවා අතමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරත්න නායක හාමුදුරන් වහන්සේට ඒ වගේම ජයශ්‍රීමා බෝධි බාරකාර මණ්ඩලයේ සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ට ඒ වගේම එම කටයුත්තේදී අපට බොහෝ මඟ පෙන්වීම සහ සම්බන්ධය කරන නැතිකල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තක්සිලා මහත්මියට ඒ වගේම මා හිත මිත්‍ර උදිත අරුණාදුර මහත්මයාට අපි විශේෂ ස්තුතිය වෙනවා. ඒ වගේම මෙම බෝධි අංකුරය මෙම විහාරස්ථානට පෙරාදී වඩම්මලා විශේෂ නිවේදනය දැනට ජයශ්‍රීමා බෝධීන් වහන්සේ අසලට පැමිණෙන්නට එපයි කියලා අපේ නායක ආමගන් වහන්සේ දැනුම් දෙන්නේ කියලා කියනවා. සියලු දෙනාටම මේ සඳහා අවස්ථාව ලබා දෙනවා මට ඉවසන්න. ඉන් අනතුරුව අද මෙම ස්ථානයේ පෙරණික වඩම්මලා අපි ස්ථාපනය කළා. ඒ අවස්ථාවට වැඩම කළ කෝට්ටේ උත්තරීතර කල්යාණ සාමග්‍රී ධර්මවා සංඝ සභාවේ අනුනායක ආමගන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝ රත්නයට අපේ වන්දනීය පාද නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමැතියි. ඒ වගේම මේ කටයුත්තේදී විශාල බරක් කරට අරගෙන දායකාවන් වෙනුවෙන් වන්දනාමාන කරන්නට බෝධි අංකුරය රෝපණය කිරීමේ වැඩසටහනේ සම්පූර්ණ අනුශාසනාව සිද්ධ කරලා අපිට යහපත් මඟ පෙන්වීම ඉෂ්ට සිද්ධ කරපු අපේ විහාරාධිපතින් වහන්සේ අත්ඥානී චන්ද්‍රසේන නායක හඳුන් වහන්සේට අපේ වන්දනීය ස්තුතිය මේ අවස්ථාවේ හිමි කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අපිට මේ අවස්ථාවේදී කළ කෙටි දැනුම් දීම අනුව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් කින් සේනාධිර මැතිතුමන් ඊයේ හිටියේ ජාතික වෙසක් උත්සවයේ නුවරඑළියේ එතුමාට අද පැමිණෙන්නට විදියකුත් නැති අවස්ථාවක එතුමා අප වෙනුවෙන් විහාරස්ථාන වෙනුවෙන් සම්බුද්ධ ශාසනයේ තිරස්කෘතිය වෙනුවෙන් මේ ස්ථානයට සම්ප්‍රාප්ත වුණා. එතුමා නම් නැතුණු නම් කියෝ ලොකු සියලුම ආරාධිත අමුත්තන්ට අපගේ විශේෂ ස්තුතිය හිමි වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕනේ මෙම කටයුතු සංවිධානය කිරීමේදී මම නම කියන්නේ නැහැ. හැබැයි නම් බොහෝමයක් සඳහන් කරන්නට ගියොත් පොත් කිහිපයක් ලියන්නට බටපොත තරුණ කල වගේම වැඩිහිටි බාල මාළු සියලු පින්වතුන් දායකාවන් සුවිශාල මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරලා සියලු දෙනාම ඇත්තෙන්ම මුදල් පරිත්‍යාගයෙන් ඒ වගේම දානමාන ආදියෙන් ඒ වගේම ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමෙන් සහ තමන් සතුව තිබුණු බොහෝ වටිනා දේවල් කාලයේ ශ්‍රමයේ සියල්ල කැප කරමින් දිවාරයන් බලා මේ දින කිහිපයක්ම වේස මාංශිලා මේ තරම් අලංකාරී මේ උත්සවයක් පෙරහැර සංවිධානය කරගන්නට බොහෝ කැපකිරීම කළා. එම නිසා මාගේ සිරස නමලා ආචාර්ය ගන්නවා ස්තුති හිමි කරනවා. සියලු දෙනාට ජයශ්‍රීමා බෝධියේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි කියලා. ඒ වගේම පළඟව පොලිස් ස්ථානාධිපතිතුමාට වගේම
නුගේගොඩ ප්‍රදේශයේ වාස නියෝජ්‍ය පොලිස්පතිතුමාට රථවාහන ලබා දීමෙන් ආරක්ෂාව සපයා දීමෙන් සහ ඒ අවශ්‍ය සියලු උපකාර උදව් සිදු කිරීමෙන් අපට විශාල ශක්තියක් ධෛර්යයක් ලැබුවා. ඒ සියලු නිලධාරීන්ට අපගේ ගෞරවනීය ස්තුතිය. ඒ වගේම මෙම කාර්ය කරගැනීමේදී විශේෂයෙන්ම මේ බොහෝ සම්බන්ධීකරණයන් සංවිධායක කාර්යයන් සිදු කරපු මාත් එක්ක අපේ ගමෙන් පිටත බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා. ද්‍රව්‍ය සැපුවා. ඒ වගේම උපසස් සංශාසන ලබා දුන්නා. සියලුම ස්වාමීන් වහන්සේලාට ගිහි සියලු දෙනාට අපගේ සිරස නම ආචාර්ය ස්තුතිය මේ වතාවේදී පුද කරනවා.